Hello guys. ඉතින් ඔන්න ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා මේ වීඩියෝ එකේ මොකද්ද තියෙන්නේ කියන එක. තාත්තගේ බර්ත්ඩේ එක තියෙනවා. ඉතින් තාත්තගේ බර්ත්ඩේ එක තියෙන දවසේ මම හිතුවා එයාට පොඩි gift එකක් අරන් දෙන්න උම්මනයි කියලා. මොකද තාත්තගේ බර්ත්ඩේ එක තියෙන දවස වෙනකොට මම ගෙදර නැහැ. ඉතින් ඒ හින්දා මායිමල්ලි මේ යනවා එයාට ෆෝන් එකක් අරගන්න. ෆෝන් එකක් අරගන්න අපි දෙන්නත් එක්ක දැන් මේ යන්නේ ATM එකට ගිහලා සල්ලි අරගෙන ආපහු යනවා ෂොප් එක ගාවට. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ගොඩ ආවා ATM එකෙන් සල්ලි ටික ගත්තා. දැන් අපි ආයිතනවා ෂොප් එකට. ෂොප් එක ගාවට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මොකද ඉතින් මං හිතුවා මේ gift එක අරන් දෙන්න උම්මනයි කියලා. මොකද කාලෙක ඉඳන් ෆෝන් එක ටිකක් සවුත් වෙලා තිබ්බේ. ඉතින් වැඩි ඈතක නෙමෙයි මම මේ ගාවේ ෂොප් එකට මගේ අපේ ගෙවල් ගාවම තියෙන්නේ. මං අඳුරන මල්ලි කෙනෙක්. ඉතින් යාර කිව්වට පස්සේ ආගු අය එන්න අපි බලමු හොඳ ෆෝන් එකක් තියෙනවා අඩු ගානට ඔයාලට දෙන්නම් කියලා. ඉතින් ඔන්න දැන් ෂොප් එකට ඇවිල්ලා තින්නේ මෙතන අවශ්‍ය කරන හැමදේම තියෙනවා. ෆෝන් වල ඉඳන්ම ෆෝන් වල ඇක්සසරිස් ඊට පස්සේ පවර් බෑන්ක් හෙඩ්ෆෝන් කැරෝකි බෆල් හැමදේම මෙතන තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක තියෙන්නේ මලයගොඩ හන්දියේ. ඒ කියන්නේ ගාලු පාරේ අයිනම තමයි තියෙන්නේ. ඔන්න ඉතින් තෝර බලලි වෙලා අන්තිමට තාත්තට ගැලපෙන බජට් එකට සෙට් වෙන මම ෆෝන් එකක් අරගත්තා. ඔන්න ගත්ත සෙල් මැක්ස්. අපේ කොල්ලෙක්ගෙන් ඉතින් ඇත්තටම හොඳයි ෂොප් එකක් හොඳයි. කස්ටමර් සර්විස් එක සුපිරි. ඉතින් මේක ගත්තට පස්සේ මට ඒ මල්ලි කිව්වේ අයියේ ෆෝන් එක හොඳයි කිසිම අවුලක් නැහැ. බය වෙන්න එපා. ෆෝන් එක අරගන්න. ඉතින් මේකට ෆ්‍රී ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලා දුන්නා. ඇත්තටම හොඳයි ෆෝන් එක. ගෙවුණු ගානට සෑහෙන වටිනවා. අද අපි ඇවිල්ලා තින්නේ සෙල් මැක්ස් මොබයිල් ෂොප් එකට, මොබයිල් ෆෝන් ෂොප් එකට. මේක තියෙන්නේ හරියටම කිව්වොත් මලේගොඩ හන්දියේ ගාලු පාරේ අයිනෙම තියෙන වෙයිට අපි මල්ලි. මම ඉතින් පොඩි කාලේ ඉඳන් මල්ලුණා. ඇත්තටම හැම බඩුවක්ම තියෙන තාම සාධාරණ මුදලකට තියෙන ෂොප් එකක්. ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා ඕනට මොනා කරන හැමදේම එකම තැනකින් ගන්න ඕනේ. දාගමල් phone accessories, mobile phone, it was back covers, speakers, karaoke speakers. අනිවාර්ය රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. එහෙනම් ඉතින් ජය වේවා. ඔයාලට ජය වේවා. අනිවාර්ය. ඔන්න ඉතින් ෆෝන් එක අරගෙන ගෙදර එනකොට නංගි එයා ෂෝටිස් වගේක් හදලා තිබ්බා. ඊ පාටි පුංචි පාටියක්. මේ ඔක්කොම ටික නංගි තමයි හැදුවේ. එයාගෙත් ඔන්න පේජ් එකක් තියෙනවා Dreamy Bakers. එයා ඔක්කොම කේක්ස් ෂෝටිස් හැමදේම හදනවා. ඉතින් දැන් අපි කට්ටිය එකතු වෙලා පොඩි පාටි එකක් වගේ කවුරුත්ම දන්නේ නැහැ ෆෝන් එකක් ගෙනාවයි කියලා දාත්තට. Dreamy Bakers. අපි බලමු එයාගේ රියැක්ෂන් කොහොමද කියලා. එයාගේ අතර gift එක හම්බුනාට පස්සේ. Dreamy Bakers. ඔන්න දැන් මේ ගත්ත gift එක ගිහින් දෙනවා. මොකද බර්ත්ඩේ එක දවසට මට ගෙදර ඉන්න විදියක් නැහැ. මම පරින්නේ දැන් මේ ගත්ත gift එක තාත්තට ගිහින් දන්නේ නැහැ මොකද්ද කියලා. මේක දුව දින්නේ ආවත් කවුරුවම දන්නේ නැහැ. ඒ හින්දා අපි ඉන්දු සෙන්ටර් කියලා තමයි එයාට මම කියන්නේ. අද පොඩි gift එකක්. පොඩි gift එකක්. බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක gift එක නෑ මම තාම බර්ත්ඩේ කියන්නේ මම නෑනේ බර්ත්ඩේ එක තියෙන දවසේ. මම පාරින්නේ මෙහෙම එකක්ද මේ. මේ සෙන්ටර් එකක් ගන්න ඉවර. ඔව් වල ගහන්නේ. thank you. අල්ල බලන්න. බලන්න බලන්න. අරන් බලන්න බයිලා බලන්න.
ඔන්න ඉතින් යාළුවනේ මේ වෙලාවේ නම් තාත්තා සර්ප්‍රයිස් වෙන්න ඕන එක උපරිමයටම සර්ප්‍රයිස් වුණා. එයා හිතුවේ නෑ මේ වගේ gift එකක් එයාට හම්බ වෙයි කියලා. ඉතින් එයා විතර නෙමෙයි කවුරුත් හිතුවේ නෑ. හැමෝම හිතුවේ පොඩි සෙන්ට් එකක් වෙන්න ඇති කියලා, පොඩි gift එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඕක තමයි මට තිබ්බ සතුට. මොකද අපි පුළුවන් හැම වෙලාවෙම අපේ අම්මා තාත්තා සතුටු කරන්න ඕන. ඒගොල්ලෝ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ අපිට හැමදේම දුන්න. ඒගොල්ලන්ට පුළුවන් විදිහට මහා ලොකු දේවල් මගේ තාත්තට මගේ අම්මට දෙන්න බැරි වුණාට ඒගොල්ලෝ අපව හැමදාම සතුටෙන් තිබ්බා. ඒගොල්ලන්ට පුළුවන් විදිහට උපරිමේම දේවල් අපිට කරා. ඉතින් ඒ දේවල් හින්දා අපේ යුතුයකමක් තියෙනවා අපිට පුළුවන් විදිහට ඒගොල්ලන්ට දෙයක් කරන්න. මොකද මේ වෙලාවේ යාගේ අවශ්‍යතාවය මං හොඳාකාරවම දැක්කා. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි. ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් වෙච්ච එකට ගැන මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේක ඒ වුණාට එයා සතුටු වුණා උපරිමයේම. ඒක තමයි ඉතින් අපේ සතුට. මේ උපන්දිනේ දවසේ ළඟ ඉන්න බැරි වුණාට ඉතින් එයාව සතුටු කරලා මට යන්න පුළුවන් වුණා. එහෙනම් ඉතින් සුබ උපන්දිනයක් වේවා තාත්තා ඔයාට. හැමදාම ආදරෙයි. එහෙනම් මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ටත් ජය වේවා. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඉස්සරහට. ඒකටව subscribe කරන්න, like එකක් දාන්න. ඕගොල්ලොත් එක්ක මම දිගටම වීඩියෝ share කරගන්නවා.